Welcome back to Rukapit Fam YouTube channel. කොහොමද යාළුවනේ ඔයාලට? ඔන්න අද මම ගෙනාවා මම හදපු තවත් රෙසිපි එකක්. හවස ටී ටයිම් එකට මම හදපු මසාලා වඩේ රෙසිපි එක තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ. ඉක්මනට හදාගන්න පුළුවන්. ඉතින් වීඩියෝ කියවනකම් මගෙත් එක්ක ඉන්න. අපි දැන් බලමු කොහොමද මේ මසාලා වඩේ එක හදාගත්තේ කියලා. මෙන්න මේ කප් එකෙන් කඩලපරිප්පු මම කප් එකමාරක් වගේ සෝදලා පිරිසිදු කරලා ගත්තා. ඒ කඩලපරිප්පු ටිකට මම මේ විදිහට වතුර දාලා පැය දෙකක් විතර වගේ සෝක් වෙන්න තිබ්බා. පැය දෙකකට පස්සේ මම ඊදිගේ වතුර ටික බේරලා අරගෙන තියෙන්නේ. මම මේකේ මේස හැඳි දෙකක් විතර වගේ මේ විදිහට අයින් කරන් ගන්නවා. ඊතර කඩලපරිප්පු ටිකෙන් හැඳි පහක් විතර මම මේ වගේ බ්ලෙන්ඩර් ජායකට දා ගන්නවා. ඒකටම වියලි මිරිස් කරල් 4ක් විතර වගේ මම මෙතන කෑලි වලට කපල එකතු කර ගන්නවා. ඒකට මහදුරුත් එකතු කර ගන්න. මේ ටික එකතු කරගෙන හොඳට බ්ලෙන්ඩ් කරගන්න. මේ ගානට වගේ බ්ලෙන්ඩ් වුණාම ඇති. මේ තියෙන බ්ලෙන්ඩ් කරගත්ත එකක මම දැන් මේ ටිකයි මගේ ඉතුරු කඩලපරිප්පු ටිකයි සේරම වංගෙඩියකට දාලා මේ විදිහට කොටා ගත්තා. මම මේ විදිහට ටික ටික එකතු කරගෙන මේක සම්පූර්ණයෙන්ම කොටා ගත්තා. දැන් මම ගොඩක් දුරට මේ ටික කෙටලා තියෙන්නේ. මම තව ටිකක් හොඳට මෙන්න මේ විදිහට කොටා ගන්නවා. සේරම පරිප්පු ටික හොඳට කෙටුණාට පස්සේ මම අර මුලින්ම අවසානට අයින් කරගත්ත ටික එකතු කර ගන්නවා. ඒ ටිකත් පොඩ්ඩක් කොටා ගන්නවා. වැඩි කොටා ගන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ මම මේ විදිහට ඒ ටික බෝල් එකකට අයින් කරලා මේකට මම එකතු කර ගන්නවා. ලුණු, අමු මිරිස්, කරපිංච කොළ ඊනියක් කපලා, කොත්තමල්ලි කොළ. කොත්තමල්ලි කොළ තීනියට කපලා තාම මම එකතු කරගන්නේ. ඊට පස්සේ රසායන රුම එකතු කරගන්න. දැන් මේ ටික මම හොඳට අදින් මේ විදිහට අනාගත්තා. ගොඩාක් තද කරලා අනා ගන්න අවශ්‍ය නැහැ. මම දැන් මේ විදිහට අනාගෙන ඉවරලා මම මෙන්න මේ විදිහට වඩේ ටික හදාගත්තා. මට ඒ ප්‍රමාණයෙන් වඩේ 11ක් හදාගන්න පුළුවන් වුණා. දැන් අපි මේ ටික බෙදගෙන ඉමු. මේ ටික මම මේ විදිහට ඉක්මනට ගැඹුරු කෙරේ බෙදගත්තා. ඔයාලත් හදලා බලන්න. මේකට ඉංග්‍රීසි දරුණ එකතු කරන්නත් පුළුවන්. මම මේකට එකතු කරේ නැහැ. ඉතින් මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි.